බලන්න අර ඔයාලා කියපු ඉතින් නම් ඉන්නේ මේ බබා තමයි. පංචායුධ මොන පංචායුධයද? දුවගේ කරට අපි පංචායුධයක් දාලා තිබුණා. පංචායුධය නම් අපිට වැඩක් නෑ මිස්. ඒක තමයි. ඒක නම් ඉතින් කැඩිලා යන්නත් ඇතිනේ. කැඩලා යන්නත් ඇති නැත්තම් කවුරු කඩා ගන්නත් ඇති. රත්තරන්නේ. සුදු පුතේ. සුදු පුතේ. පුතේ. අපේම දූ පැටියනේ. දුව වෙනස් වෙලා. ඒදී දරුවා තමාගේ දරුවා බවට ඔබට නිවැරදිව අඳුනා ගන්නට පුළුවන් වුණාද? දරුවා ටිකක් වෙනස් වෙලා වගේ හිටියේ ස්වාමීනි. මම ආන්නේ ඒදී අර නිලධාරණි පෙන්නපු දරුවා ඔබගේ දරුවා බවට නිවැරදිව අඳුනා ගන්නට පුළුවන් වුණාද? දුයන අපච්චිකාවට එන්න පැටියෝ. අවුරුදු 2කමාරක දරුවෙක් කියලා කියන්නේ හොඳට කතා කරන්න බැරි හරියටම භාෂාවක් නොතේරෙන දරුවෙක්. තමුන්ගේ දරුවා නැති වෙනකොට හරියට කතා කරන්න පටන් ගන්න තිබුණේ නැහැ. එහෙමයි සර්. හොඳටම කතා කළේ නෑ. ඒ අප්පා අම්මා කියලා කිව්වා. අපි කියන දේ හොඳට තේරුණා. அப்பா தாங்கோ சொல்லுங்க. அப்பா தான் பிள்ளைக்கு தருவன் சொல்லுங்க. அப்பா தாங்கோ. අප්පා තාංගෝ. அப்பா சொல்லிட்டாங்க. அம்மா சொல்லிட்டு கூட்டு. චල්ලම්. ඔබගේ වෘත්තිය විශේෂඥ මනෝවෛද්‍ය. ඔබතුමා මේ ගරු අධිකරණයට පැහැදිලි කරන්න දරුවෙකුට තමාගේ පෙර ආත්මය මතක තිබීම ගැන. පෙර ආත්මය හා වෛද්‍ය විද්‍යාව අතර කිසිම සම්බන්ධයක් නැහැ. තමුන් මීට මොහොතකට ප්‍රථම මේ ගරු අධිකරණයේ දිවුරා සිටියා තමුන්ගේ ආගම බුද්ධ ආගම කියලා. ඔව් ස්වාමීනි. මගේ උපන් වෙලාවේ සඳහන් වෙන්නේ එහෙම තමයි. ඒ කියන්නේ උපන් වෙලාවේ සඳහන් වෙච්ච නිසා පමණක් දුක් බවුතෙක් වෙන්නේ. ඔබට ඔබේ ආගම ගැන විශ්වාසයක් නැහැ? ඒක මෙතෙන්ට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි ස්වාමීනි. නෑ ඒක මම අහන්නේ. This question is not relevant to the subject. Mr. Counsel, frame your question within the subject matter. Okay. පෙර ආත්මයෙන් ගෙනාවෙත් නැත්තා දෙමළ භාෂාව පිළිබඳව කිසියම් පසුබිමක් තිබුණෙත් නැත්තා මේ දැරි විට දෙමළ භාෂාව ගැන දැනුම ලැබුණේ කොහොමයි කියලාද ඔබතුමා හිතන්නේ? උපතේ සිට අවුරුදු 2කමාර කාලය දක්වා සිදුවන දේවල් මිනිස් මොළේ මතකයේ රැඳී තියෙන්නේ නැහැ. අවුරුදු 2කමාරක පමණ කාලයේ සිට සිදුවන දේවල් මතකයේ රැඳී තියෙන්න පුළුවන්. හොඳයි. මීට පෙර අවස්ථාවක මම ඔබගෙන් ඇසුවා මේ ඉන්න දරුවා අනාථ නිවාස සිට බාර ගන්නට පෙර ඔබගේ නැති වුණු දරුවාද කියලා නිවැරදිව අඳුනාගත්තද කියලා. මතකද? මතකයි ස්වාමීනි. එදා මම ආපු ප්‍රශ්නෙට ඔබ උත්තර දුන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්ද? Your Honor, she started crying again. Last time when I raised this question, she did the same thing. Crying is not the answer to this question. Objection, Your Honor. She is emotionally disturbed. Yes, she is, I know. But I need a clear-cut answer to this question, Your Honor.
කලබල වෙන්න අවශ්‍ය නැහැ. නීතිඥ මහත්මයා අහන ප්‍රශ්නෙට තමන්ගේ උත්තරේ දෙන්න. Why don't you reframe the question? Thank you, Your Honor. එවනම් ඔබ කියපු විදිහට ළමයාගේ කරේ පංචායත තිබුණෙත් නැහැ. ළමයා ගැඳු කලින් තිබුණු ඇඳුනුත් නෙවෙයි. ළමයා ඔබගේ නැති වුණු ළමයාට වඩා ටිකක් කළුයි. ඒ හැම දෙයක්ම සුනාමි නිසා වෙන්න පුළුවන් දේවල් ස්වාමීනි. අර ළමයාව ගෙදරට අරගෙන ගියාට පස්සේ ළමයා හොඳට කතා කරලා ටික දවසක් යනකම් දරුවා කතා කළේ නෑ. නැති වෙන්නට කලින් හොඳට කතා කරානේ. දරුවගේ වයස හැටියට යන්තම් කතා කළා ඒ දවස්වල. එතකොට ළමයා නැවත අම්බුනාට පස්සේ ළමයා කතා නොකළේ ඇයි කියලා ඔබට ඉතුරුනේ නැද්ද? ડોක්ටර් මේගොල්ලෝ කියනවා මේ බබා නැති වෙන්න කලින් හොඳට කතා කරා. දැන් කතා කරන්නේ නැහැ කියලා. දරුවාගේ වයස මොකද්ද? අවුරුදු 2යි මාස 6යි ડોක්ටර්. ඔය කතා කරන්න පටන් ගන්න වයසනේ. ඔයි සුනාමියකට බය වෙලා ඉන්නේ. දරුවා හොඳින් බලා ගන්න. ටික දවස යනකොට ඒක හරියයි. එදා අපි දරුවත් තරම් ගෙදර ගිය හරිම සතුටින් ස්වාමීනි. අපේ ගෙදර එදා හරියට මගුල් ගයක් වගේ. චූටි දුව මම ගමේ ආත්තම්මනේ. කතා කරන්නේ hina වෙන්නේ අඳුරන්නේ වගේනේ. ළමයා බය වෙලා වගේ. hina වෙන්නේවත් නැහැ. දුවගේ කාමරය අපි ලස්සනට වෙනස් කළා. දැන් ඉස්සර තිබ්බටත් වඩා ලස්සනයි නේද පැටියෝ? මේ පරණ බෝනික්කෝ සේරමත් ඉන්නවා. හැබැයි මං ඒව සේරම පැත්තකින් තිබ්බා. මේ ඔයාගේ මේ ආසම එක්කෙනා මංකි බබා විතරක් මෙතනින් තිබ්බා. මේ ඌද ඕනේ. ඔයා කොහොමද නවදන්නේ? ඔයා කොහොමද කෑ ගන්න හිටන්නේ? ඔය අමුට අසයි නම් මෝ තියාගන්නකෝ. අපි දැන් අලුත් ගවමක් අඳිමු. ගවමක් මේ මොකද්ද? මොකද්ද? මේ බලන්න ඔක්කබිලා. මේක කොහොමද මෙතනට ආවේ? බර්ත් මාක් එකක් තිබුණෙත් නෑනේ. කොහේ හරි වෙතලා තැලෙන්නේ නැති නේද? පැල්ලම නම් ඉතින් යන පාටක් නෑ. හොඳ වෙලාවට කාටවත් පේන්නේ නැති තැනක නිසා හොඳයි. කෝ ඔබ කලින් ප්‍රකාශ කළා මේ දරුවා නැති වෙන්නට කලින් යන්තම් කතා කළා බව. එහෙමයි ස්වාමීනි. එහෙමනම් මට කියන්නකෝ කලින් කතා කරපු වචන කුමක්ද? වචන කීපයක්ම කතා කළා. මුලින්ම අම්මා අප්පච්චි කියලා තමයි කිව්වේ. එතකොට මේ ළමයා ආපහු අම්බ වුණාට පස්සේ ඒ විදිහටමද කතා කරන්නේ? අම්මා කියන්න පැටියෝ. මගේ හොඳ දුව. අප්පච්චි කියන්න පුතේ. ඔයා කලින් කිව්වේ. පුතේ මේ අප්පච්චි අප්පච්චි
ඔයාට හිතෙන දේම මටත් හිතෙනවා. එතකොට අපේ දෝ අපි හිතාගමු. අපේ විතරක් නෙවෙයිනේ. තවත් දරුවෝ කොච්චර නම් නැති වුණාද පවුල් පිටින්. ඔයා කියන්නේ අපේ දුව අපි දන්නේ නෑ. ඉන්නවනම් හම්බෙන්න හොඳටම කල්. අනික ඉන්නවනම් පව්වල හරි හම්බ වෙයිනේ. එතකොට මේ දරුවා මේ දරුවා අපේ දරුවා වගේමයි. කාගේ වුණත් හොරතල් පැටියෙක්. අපේ දරුව පස්සේ හම්බුණත් අපිට දරුව දෙන්නෙක් වැඩි නෑනේ. හෙලෝ. ඔබ ගෙදර එක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔබේම දියණිය නෙවෙයි කියලා ඒත්තු ගියාට පස්සේ ඇයි ඒ දරුවව නැවත ළමා නිවාසයට බාර දෙන්න ගියේ නැත්තේ? ස්වාමීනි මේ දරුවත් අපේ නැතිවෙච්ච දරුවා වගේමයි. අපි හිතුවේ මේ දරුවගේ අම්මයි තාත්තයි සුනාමියෙන් නැති වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔබේ දරුවා ගැන හොයන කට ඇරියද? අතාරින්න සිද්ධ වුණා ස්වාමීනි. ඇයි? හෙලෝ. ඔව්. පොලිසියෙන් මේ මොන පොලිසියෙන්ද? ස්පීකර් දාන්න. මිස්ටර් බණ්ඩාරගේ ළමයෙක් නැති වුණා කියලා කුච්චවේලි පොලිසිය පැමිණිල්ලක් දාලා තියෙනවද? ඔව් ඉන්ස්පෙක්ටර්. අපි දුව ඉන්නවද? මේ අපේ දුව ගැන ආරංචි වුණාද සර්? ආරංචි වුණා කියන්නේ කොහොමදත් ඔයගලන්ට පොලිසියට එන්න වෙනවා. ඔයාලා අපිට දීලා තිබුණ විස්තර වලට ගැලපෙන අවුරුදු 2කමාරක විතර ගෑනු දරුවෙකුගේ බොඩි එකක් හම්බ වුණා. බෝක්කුවක් ඇතුලේ හිර වෙලා තිබිලා. බොඩි එක හොඳටම නරක් වෙලා තිබුණ නිසා උසාවිය නියෝග කරා වල දාන්න කියලා. අර පංචායුධයේ තියෙන පැක් එක ගේන්න. කරේ තිබුණු මාලේ ඇඳගෙන හිටපු ඇඳුමයි ඔයාලා දීපු විස්තර වලට සමාන නිසායි අපි ඔයාලව කැඳෙව්වේ. ස්වාමීනි මාගේ සේවාදායකින් මෙම ගරු අධිකරණයට සියලුම සත්‍යයන් අවංකවම ප්‍රකාශ කර තියෙනවා. මේ දරුවා ඔවුන්ගේම ලේන් උපන් දරුවෙක් නොවුනත් මේ දරුවව ඇතුළට කළේ මේ දෙමව්පියන්. අන්න ඒ නිසා ස්වාමීනි ඔවුන් දරුවට දරුවා දෙමව්පියන්ට දක්වන්නේ අඩුවක් නැති නියම මාපිය දරු ආදරය සෙනෙහස. ස්වාමීනි මේ දරුවා විත්තිකාර පියාට දාව විත්තිකාර මවගේ කුසේ උපන් දරුවෙක් නොවන බව මේ වෙන විට ගරු අධිකරණයේ ඉදිරියේ ප්‍රකාශ වී අමාරයි. ඒ නිසා ස්වාමීනි මේ දරුවා පැමිණිලිකාර යුවලට දාව ඒ ලෙයින් උපන් දරුවෙක් බවත් සනාථ වී නැහැ. සමහර විට මේ දරුවාගේ සැබෑ දෙමව්පියන් සුනාමියේදී මිය ගොස් තියෙන්න පුළුවන්. ස්වාමීනි එසේනම් අපි ඉල්ලා සිටිනවා මේ දරුවාගේ සැබෑ දෙමව්පියන් පිළිබඳව තීරණය කිරීම සඳහා DNA පරීක්ෂණයක් කළ යුතු බව
DNA test only confirm the biological parentage. It is not conclusive. I am being the paramount custodian. My best concern is the well-being of the child. If you are so interested, make the proper application. I will consider. දැන් දුව කියන විදිහට පවුල් දෙකේම දෙමව්පියෝ දුවට ආදරේ. දුවව ඉල්ලනවා. දුවත් ඒ දෙගොල්ලන්ටම ආදරෙයිද? දුව මං ඔයාගෙන් ඇහුවොත් මේ දෙමව්පියෝ දෙන්නගෙන් වඩාත් කැමති ඔයා කා එක්ක ජීවත් වෙන්නද කියලා. මොකද කියන්නේ? සර් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න දුව. ඔයා මේ පවුල් දෙකෙන් දුව මේ දෙමව්පියෝ දෙගොල්ලන්ගෙන් ඔයාගේ දෙමව්පියෝ හැටියට කාවද තෝරාගන්නේ? දෙපාර්ශ්වයේ සාක්ෂිකරුවන් ඉදිරිපත් කරපු සියලුම සාක්ෂි විමසා බැලීමෙන් අනතුරුව හෙළිදරව් වන කරුණු තමයි මේ දෙපාර්ශ්වයේම පවුල්වල දෙමාපියන් දරුවට එක හා සමානව ආදරේ. ඒ වගේම මේ දරුවත් දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට එක හා සමානව ආදරේ. DNA පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව දරුවාගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් පැමිණිලිකාර පක්ෂයේ දෙමාපියන් කියලා විද්‍යාත්මකව ඔප්පුවේ හමාරයි. නමුත් එය පමණක් නෙවෙයි දරුවාගේ භාරකාරත්වයේ තීරණය කිරීමට එකම සාධකය. බර්ටෝල් බ්‍රෙෂ්ගේ හුණුවටේ කතාවේ දරුවා හිමිවන්නේ වැදූ මවට නෙමෙයි හැදූ මවටයි. හැබැයි මේ කතාව ඊට වඩා සංකීර්ණයි. හැදූ මවත් වැදූ මවත් දෙන්නම එක හා සමානව මේ දරුවට ආදරය කරනවා. ඒ නිසා අධිකරණයේ ඉදිරියේ ඇති සියලුම සාක්ෂි සාධක සම්පිණ්ඩනය කිරීමෙන් අනතුරුව දරුවාගේ භාරකාරත්වය වසරක පරිවාස කාලයට යටත්ව පැමිණිලිකාර දෙමව්පියන්ට බාර දිය යුතුයි කියලා අධිකරණය తాවකාලික නියෝගයක් නිකුත් කරනවා. Uzania! Nishata, what? පුතා කියලා අම්මට වදින්න. ප්‍රභා. කුඹුරු. තාත්තට වදින්න පුතේ. ඔයාලා අපේ දුව හොඳට බලාගත්තා. ඔයාලට ගොඩක් පින් ලැබෙනවා. අපේ දුව හොඳට බලාගන්න කල්යාණි. நாங்க வந்துட்டோம் வீட்டு பிள்ளைக்கு இந்த இடம் ஞாபகம் இருக்கா? ரொம்ப நன்றி அண்ணா உங்க வண்டி මේක තමා අපේ ගෙදර. இதான் மகள்கிட்ட புதிய வீடு அம்மா. நீங்க பார்த்தது தானே? இந்தா புதிய வீடு
பிள்ளைக்கு இந்த வீடு ஞாபகம் இருக்கா? இந்த வீடு தான் சுனாமிக்கு உடைஞ்சது. இந்தா குட்டிம்மா பிள்ளைக்கு நாங்க பேசுற தமிழ் விளங்குதா? தமிழ் கொஞ்சம். கொஞ்சம். අපච්චිට සිංහල තේරෙන්නේ නැත. அப்பச்சி அப்பச்சி இல்லம்மா, அப்பா. அப்பா சொல்லுங்க. அப்பா சொல்லுங்க. අප්පා. நான் அம்மா. ඒක නම් සිංහලුත් එහෙම තමයි. අම්මා. பிரபாம்மா, இந்த ரூம்ல தான் தங்கச்சி இருந்தவ. மது, நாங்க இந்த ரூமை அக்காவுக்கு கொடுப்போம். அப்ப எனக்கு ரூம்? இனி நீங்க அப்பாவோடையும் அம்மாவோடையும் நித்திர கொள்ள தானே விருப்பம். நீங்க எங்க 2 பேரோடையும் எங்கட ரூம்ல நித்திர கொள்ளுங்க. இந்த ரூமை அக்காவுக்கு கொடுப்போம். அப்ப எனக்கு ரூம் இல்லையா? என்னம்மா, வீட்ல இருக்கதே 2 ரூம் தானே. பிறகு பிள்ளைக்கு புதிய ரூம் கட்டித்தாரன். சரியா? அது வரைக்கும் நீங்க எங்களோட இருங்க. ஏனண்டா இதுதான் மது செல்லுத்துண்ட அக்கா. டேய் மது, மது. நீங்கள் தமிழராயிருந்தால் மட்டும் போதாது. தமிழ் மீடியமில் படிக்க வேணும் என்றால் தமிழ் பாஷை நல்லா தெரிஞ்சிருக்க வேணும். நாங்கள் எங்களோட ஸ்கூலில் தமிழ் மட்டும்தான் படிப்பிக்கிறோம். உங்களால் தமிழ் மீடியமில் படிக்கலுமா? මම මොනවද කිව්වා කියලා තේරුණාද? නෑ மேடம். அப்ப இந்த பிள்ளை என்னடி இந்த ஸ்கூல்ல படிக்கிறது? அதுதான் நான் சொல்றேன். நீங்கள் ஒரு சிங்கள ஸ்கூலா பார்த்து இந்த பிள்ளையை சேர்த்து விடுங்க. දැන් බලන්න මේ ළමයා කලින් ගියපු කැන්ඩි ඉස්කෝලෙන් දීලා තියෙන අස්විම් සාතිකේ විස්තරෙයි මේ ඔයාලා දීලා තියෙන විස්තරෙයි දෙකක්නේ. මේකේ හැටියට ළමයි දෙන්නේ. ළමයි දෙකක් නෑ මැඩම්. එක බබා තමා. කොහොමද එහෙම කියන්නේ? මේ බලන්න. සිංහල කියවන්න බැරිද? ඔයාට පුළුවන්නේ? ඔව් මැඩම්. මොකක්ද ඕකේ තියෙන නම? ශෂිනී සඳමාලි බණ්ඩාර. ඒ කවුද? මම මැඩම්. එතකොට මේකේ තියෙන්නේ ප්‍රභාති සෙල්වරාජන්. ඒ කවුද? මම මැඩම්. නම් දෙකම ඔයාගේ? බලන්න ඕකේ තියෙන උපන්දිනේ. 2002 අගෝස්තු 20. ඒකද ඔයාගේ උපන්දිනේ? ඔව් මැඩම්. මේකේ තියෙන්නේ 2002 ජූලි 10. මැඩම් ඒකේ මේ පොඩ්ඩක් ඉන්නකෝ. බලන්න ඕකේ තියෙන ජාතිය මොකද්ද කියලා. මේකේ තියෙන්නේ සිංහල කියලා. මේකේ තියෙන්නේ දෙමළ කියලා. මොකද්ද ඔයාගේ ජාතිය? බලන්න ඕකේ ආගම මොකද්ද කියලා. බුද්ධාගම. මොකද්ද ඔයාගේ ආගම? හින්දු මැඩම්. පොඩ්ඩක් ඉන්නකෝ. මං ඇහුවේ ළමයාගෙන්. ඔයාගේ ආගම බුද්ධ ආගමද හින්දු ආගමද? දෙකම. කොහොමද ළමයෝ දෙකම වෙන්නේ? පිස්සු. මම කියන්නේ මැඩම්. මම කියන්නේ මැඩම්. පුංචි කාලේ මගේ බබා සුනාමිය ගියා. මොකක්? ඔව්. දෙති වුණා. එයාව පුංචි කාලේ ඉඳලා ඇදුවේ සිංගල් ෆැමිලි. ඒගොල්ලෝ තමයි සිංහල නම දැම්මේ, සිංහල ජාති දැම්මේ, සිංහල ආගම දැම්මේ. ප්‍රභා අපේ දුව මැඩම්. අපේ දුව දෙමළ ස්කූල් එකේ තමා මැඩම් කිව්වේ සිංහල ස්කූල් එකට දෙන්න කියලා.
මැඩම් මගේ බබාව ගන්න මැඩම් ස්කූල් එකට. එහෙමනම් කච්චේරියට ගිහිල්ලා මේක නිවැරදි කරගන්න. බබා නම් එමුදාම ඔයාලා මතක් කරනවා. අපි තරදුකින් තමයි පුතේ මගේ රත්තරන් පුතේ මගේ මැනික අප්පච්චි පුතේ යමු ඇතුළට යමු. යා. මම කොට കൊണ്ട് வாங்க உள்ள வாங்க. යා කඩු වෙලා. ඔව් ඉතින් මේක කැන්ඩි නෑනේ. මේක තිරුකෝන මල. අපිට දුවත් එක ටිකක් තනියම කතා කරන්න පුළුවන්ද? දුව මේ අම්මයි අප්පච්චි එක්ක සන්තෝෂෙන් ඉන්නව නේද? අපිට අතර දුකයි පුතා නැතුව. ඒත් අපි හිත හදන් ඉන්නවා. පුතා මේ සන්තෝෂෙන් ඉන්න හින්දා. இவைகள் இப்படி அடிக்கடி வந்தா பிள்ளட மனசு இன்னும் குழம்பி போகும். இப்படி இருந்தா பிள்ளட மனசு எப்படி சரி செய்யுதுப்பா? அவள்கிட்ட எப்படி சொல்லுது அவையில வரவேன்னு சொல்லி. ஏன் முடியாது? பிள்ளை வருது அவங்கள. உங்களால சொல்ல முடியாது என்றால் இன்றைக்கு நான் சொல்றேன் இனிமே வர வேணாமண்டு. அவாக்கு சொல்லுங்க அவட அம்மா அப்பாவோட போக சொல்லி. வாய மூடு. අක්කඩ අම්මා අප්පා තන උඩේම අම්මා අප්පා. පුතාට මේ නංගි කෙනෙකුත් ඉන්නානේ. ඒගොල්ලත් එක්ක හොඳින් ඉන්න. අපි එන්නම්ක පුතාව නිතර බලලා යන්න. රබා. ඉංගලවා. ඉංගලවා. යන්න. බණ්ඩාර මහත්තයා. තරහ වෙන්න එපා. අපිට අපේ බබාව හදාගන්න ඉඩ දෙන්න. ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඔයාලා ආයෙ මේ එන්න එපා මාත්තයා. ඒක තමා හොඳ. அம்மா உள்ள போ. உள்ள போன்னு சொல்றேன். මාත්තයා අපේ බබාගේ හිත කලබල වෙනවා මාත්තයා. මේ ළමයා ලෙඩ වෙනවා මාත්තයා. ආයෙ එන්න එපා. පින් සිද්ධ වෙයි. මාතේ බබාට ආදරේ නම් ඔයලා ආපුව මේට එන්න තිකම හොඳ. අපි එන්නේ බබා බලන්නනේ. ගෙනියන්න නෙමෙයිනේ. නෝනා ඒක තමා නෝනා ප්‍රශ්න. මේ ළමයාගේ හිත කලබල වෙනවා නෝනා. කරුණා කරලා යන්න. ආයෙ එන්න එපා. දැන් යන්න. යන්න මාත්‍යා. ආයෙ එන්න එපා. යා. அம்மா எங்க அம்மா? நான் தான் உங்க அம்மா. අනේ ඉතින් පාටික කතා කරන්න දෙන්නකෝ. அம்மா அப்பச்சி இங்க பார் உனக்கு இருக்கிறது ஒரு அம்மா ஒரு அப்பா. එතකොට මඩම් කච්චිරෙන් දීපු සාතික අර නැද්ද? සහතික නම් සේරම හරියට තියෙනවා. ඒක නෙවෙයිනි ප්‍රශ්නේ. මැඩම් බබාගේ සිංහල දැනුම මදිද මැඩම්? සිංහල දැනුම නම් සිංහල ළමයෙකුට වඩා හොඳට තියෙනවා. ඒ වුණාට ඒක නෙමෙයිනි ප්‍රශ්නේ. මේ ළමයා නිතරම කල්පනා කරනවනේ. ගෙදර මුකුත් ප්‍රශ්න එහෙම තියෙනවද? ගෙදර මොකුත් ප්‍රශ්න නෑ මැඩම්. කොහොම වුණත් මේ ළමයාව මනෝවෛද්‍යවරයෙකුට පෙන්නන එක හොඳයි. මට ඔයගොල්ලෝ කියන කාරණා සේරම හරියට තේරෙනවා. දැන් මට මේ ළමයාත් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනේ.
டாக்டரோட பேசணுமா? நான் அம்மாவும் வழி நிற்கிறோம். දුවෙන්න මෙයාට. හැබැයි දුව මට ඇත්තම කියන්න ඕනේ. පුතා මේ දෙමව්පියෙක් ඉන්නේ අකමැත්තෙන්ද? නෑ මම කැමති. එතකොට කැන්ඩි දෙමව්පියන්ට එයාලටත් කැමති. දෙගොල්ලන්ටම කැන්ඩි අම්මයි අප්පා එනවාද බබා බලන්න? දැන් එන්නේ නෑ. දැන් ඉන්නේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ දැන් ඔයාලට ආදරේ නැහැ නේද? මේ අම්මයි අප්පච්චි නෑ. මේ අම්මා අප්පා එයාලට එන්න එපා කිව්වා. ඒගොල්ලෝ එනවට ඔයා කැමතිද? නංගි කොහොමද? හොඳයි. ඔයාට ආදරේද? එයා ඉතින් තාම පුංචිනේ. පස්සේ හරියයි. ඒ කියන්නේ දැනට ආදරේ නැහැ. ඇයි මේ ඉස්කෝලේ වැඩ කරන්නේ නැත්තේ? කම්මැලි. රට නිදාගන්නේ නැත්තේ ඇයි? නීතිමත් නෑ. සිංහල අම්මයි අපච්චි මතක් වෙනවද?
உலகாடும் பூங்காரி மௌனம் ஜூஸ குடிச்சிட்டு வாங்க. குட்டிமா, அப்படித்தானே? நாங்க எல்லாரும் கான்சர்ட்டை பார்க்க வருவோம் சரி? தாழ்வாரம் ஒன்றபடி பூங்காரம் ஓங்கும்படி மாங்காரம் அழியும்படி படை கொண்டு வினை முடித்து வருவாயடி உலகாடும் பூங்காரி மௌனம் என்ன உனை நம்பி வந்தோமே பதிலும் இது வந்து விளையாடும் மாயம் என்ன நேராடும் உனை வெல்ல நீங்க பேய் பூதங்களுக்கு என்ன செய்தாலும் பரவாயில்ல, கோயிலுக்கு போங்க, மாந்திரிகம் செய்யுங்க, பரவாயில்ல. ஆனா உண்மையான அன்பு இருக்கிற அம்மா அப்பாவா இருந்தா இந்த பிள்ளைய நல்ல ஒரு மனநல மருத்துவர்கிட்ட காட்டுங்க. வேற எந்த நோயும் இல்லை. இழுத்துக்கொண்டு என்ன அடிக்கவா? சாரி. பொய்க்கு சாரி சொல்லிக்கொண்டு. மதுமா, அக்கா வேணுமென்று செய்ய இல்ல, அவ சாரி சொல்றா தானே உங்களுக்கு. அவ வேணுமென்று தான் செஞ்ச. வேணுமேல இருக்க கோத்துக்கு நீங்க போங்க உங்களோட அம்மா பாடு வீட்டுக்கு. இது எந்த வீடு மது? இது உண்ட வீடு மாத்திரமல்ல, இது அக்காண்டையும் வீடு. இவன் அக்கா இல்ல. ஏனில்ல, இது உண்ட அக்கா, இது எங்க எல்லாரோடையும் வீடு. மது, என்ன இது? அப்பாவுக்கு சொல்லுங்க அவட வீட்டுக்கு போக சொல்லி. இங்க பார், இது உண்டு வீடு மட்டும் இல்ல, அக்காண்டே வீடு, இங்க எல்லாத்தையும் வீடு. எப்படிமா இப்ப? නංගිට බරින්න එපා. කොච්චර කලින්ද මේ ආවේශයන ලෙඩ හැදලා තියෙන්නේ? බබා අපිත් එක්ක වෙලා මාස දෙකක් වගේ වෙනවා. දුව මීට කලින් යක්කු දැකලා තියෙනවද? කොහෙද? නුවර ගෙදර. ඒ කොහොමද?
බයයි අම්මා. මාව යකාට නම් දෙන්න එපා. මම්මගේ පැටියව කාටවත් දෙන්නේ නැහැ. අර කුරුණාන්ස ළමයාව එක්කන් එන්න කියනවනේ. කොහේ යන්නද? ළමයා බය වෙලා ඉන්නේ. බය වෙලා ඉන්නේ ළමයා නෙමෙයි. ඔය ළමයාට වැහිලා ඉන්නේ යක්ෂ දිස්ත්‍රිය. එළියට ගෙනියන්න. ළමයාව එළියට ගන්න එන්න. ළමයාව ගේන්න බෑ. ළමයා බය වෙලා. මේ ඔය යක්ෂ දිස්ත්‍රිය. දිස්ත්‍රිය විකාර. ආරුඩුවේ යකාව මං එලවන්න. මට ළමයාව ගෙනත් දෙන්න. ළමයාව එළියට දෙන්නකෝ. මගේ යකා ආරුඩ වෙන කලින් ඔයගොල්ලෝ මෙතනින් යන්න. යන්න. මොකද්ද මේ අපි යමු. එතකොට මගේ මහන්සිය මම පොරොත්තු වෙච්ච ගාස්තුව ගෙවන්න යකා වැඩන්නේ යකෝ. මේකයි තුනේ යකා වැහිලා ඉන්නේ. මට මගේ ගානේ බය වෙන්න එපා මගේ පැටියෝ. මම්මගේ පැටියව කාටවත් දෙන්නේ නැහැ. ගමේදී දැකපු යකා තමයි ළමයාගේ හිත ඇතුලේ ඉන්නේ. හිත කලබල වුණාම ඒක මතක වෙනවා. නීතියෙන් අයිති වුණාට ළමයාගේ හිත තාම තියෙන්නේ කැන්ඩි දෙමෝපියෝ ළඟ. குட்டிமா பிரபாமா எலும்புங்கோமா சாப்பிடுவோம் பாபா නැගිටින්න කෑම කමු බබා ප්‍රබා வலிக்குது அம்மா. அது எப்படி பகலும் சாப்பிடலையேம்மா எழுமுங்கோ என்னம்மா அது நெருப்பா கொதிக்குது அப்பா අපිට ඕනේ බබාගේ සතුට තමා. ඒකයි අපිත් කරදර කරේ නැත්තේ. මගේ ප්‍රභා අම්මා අප්පා ළඟ සතුටින් ඉන්න இந்த மகள் சந்தோஷமா இருக்கணும். අපේ බබා අපේ පවුල්
දෙකටම තමා අයිති. අපි ගෙටයා. ඒ නලරිංග දුකද නෑ සතුටුයි. ඇයි සතුටු? මට අම්මල දෙන්නයි තාත්තල දෙන්නයි. எனக்கு ரெண்டு அம்மா ரெண்டு அப்பா ஒரு தங்கச்சி